ඔය අච්චු විඳින මිනිස්සු කියනවා මට ඒ වෙලාවේ මොකක්ද දන්නේ නැහැ උනේ. ඒ මිනිමරුව එහෙම ඉන්නවනේ. එතකොට එයාලගේ ඒ හැඟීම් සිතුවිලි පාලනය කරගන්න බැරි වෙලා. මේ අවස්ථාවට අනුව තමයි ඒ හැඟීම, ඒ සිතුවිල්ල, ඒ චර්යාව එයාලගෙන් ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හැඟීම්, සිතුවිලි, චර්යාවන් පාලනය කරගන්න. සිත නිසි පරිදි හසුරවාගත හැකි නම් කෝපය ඉපදීම පාලනය කරගත හැකි වේ. එවිට චර්යාව ඉබේම පාලනය වේ. එහෙත් මනුෂ්‍යයාගේ දුර්වලකම නිසා සිතුවිලි හසුරවා ගැනීම අසීරු වේ. මිනිස්සු දුර්වල වුණොත් සිතුවිලි හසුරවා ගන්න බැරි වෙනවා. අවම වශයෙන් Taman තුල ඇති වූ කෝපය චර්යාවක් වශයෙන් ප්‍රකාශයටපත් නොකර පාලනය කරගත හැකි නම් ඒ නිසා නැවත සිතුවිලි සකසා ගන්නට අවස්ථාව ලැබේ. පුතේ අපේ ජීවිතේ අපිටත් විවිධ වූ සිතුවිලි එනවා. ඒ කියන්නේ ওই තරහව වගේ දෙයක්. අපිට කරන්න පුළුවන් හොඳම දේ පුතේ අපේ හිත අපි හසුරවා ගන්න ඕන. අපිට පුළුවන් නම් අපේ සිත හසුරවා ගන්න අන්න ඒක තමයි පුතේ වටින්නේ. දැන් ලෝකේ තියෙන ගොඩාක්ම ප්‍රශ්න, කියන්නේ මේ ගැටලු විසඳ ගන්න බැරි හේතු දැන් මේ ලෝක යුද්ධයක් සමාන යුද්ධයක් ඇවිල්ලා තියෙනවනේ දැන්. එයි මේ හැඟීම්, සිතුවිලි, චර්යාවන් පාලනය කරගන්න බැරුව, කෝපය පාලනය කරගන්න බැරුව අපිට අවශ්‍ය වෙන්නේ පුතේ අපේ තියෙන මනස, අපි බුද්ධිමත් මිනිස්සු, අපිට අවශ්‍ය වෙන්නේ අපේ හැඟීම්, සිතුවිලි හැම දෙයක්ම ක්‍රියාවට නංවන්නේ නැතුව ඉවසීමෙන් කටයුතු කරන්න. අපේ බෞද්ධ ආගමේ නම් අපි දන්නවා අපි ආනාපානසති භාවනාව කරනවා, ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනගෙන අපේ මනසත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. අපේ සිතුවිලි අපි නිමා ගන්න තමයි, ඒ කියන්නේ අපේ හැඟීම් පාලනය කරගන්න තමයි අපි භාවනාවේ නිරත වෙන්නේ. දැන් මෛත්‍රී භාවනාව හැම ගත්තොත් ඒත් එහෙමයි. අපේ සිතුවිලි අපි පාලනය කරගන්න තමයි අපි හදන්නේ. සියලු සත්‍ය වෙන්දි දුක්ෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, දුකින් මිදෙත්තා, නිවන් දකිත්තා කියලා අපි භාවනා කරන්නේ. අපේ සිත අපි හසුරුවා ගන්නවා. අපිට තරහක් ආවට පස්සේ එතකොට අපි මේ භාවනා කිරීම තුළින් ඔන්න අපිට ගොඩ නැගෙනවා. අපිට කාගෙන්ද අපේ යාළුවෙක් එක්ක වුණත් අපිට තරහක්, කෝපයක් ඇති වෙන්නේ නැහැ. අපිට කරන්න ඕනි ඔන්න ওই විදිහට අපේ හිත පාලනය කර ගැනීම. කෝපයටපත් වූ විට අප කෑගසා උස්සහඬින් කතා කරන්නට පෙළඹෙන්නට පුළුවන්. ඒ හසුරවා ගැනීමේ හැකියාවක් අප තුල තිබිය යුතුය. වඩාත් හොඳ වන්නේ කෝපය ඇති කර නොගැනීමයි. එසේ කළ හැක්කේ සිතුවිලි හසුරුවා ගැනීමෙනි. මිනිස් මනසේ සාමාන්‍ය ස්වභාවය වන්නේ විවිධ සිතුවිලි චිත්තාවේග බවට පත්වීමයි. මොනවද පුතේ චිත්ත ආවේග කියලා කියන්නේ? සිතට දැනෙන ආවේගයන්. මෙතනදී කෝපය වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපේ සිතට දැනෙන මේ චිත්තාවේග. හිතට දැනෙන ආවේගයන්. සිතුවිලි චිත්තාවේග බවට පත්වීමයි. උගත් තැනැත්තාට තම චිත්තාවේග හසුරවා ගැනීමේ හැකියාවක් ලැබේ. ඔන්න පුතේ ඉගෙන ගත්ත කෙනාට ඉගෙන ගැනීම කියලා කියන්නේ එක අතකින් භාවනාවක් වගේ දෙයක්. හිත දැන් හැම කෙනෙක්ම ඉගෙන ගන්න පෙළඹෙන්නේ නැහැ නේ පුතේ. සමහරක් අය සාමාන්‍ය පෙළින් හැලිලා යනවා. සමහරක් අය උසස් පෙළින් නවතිනවා. ඔය විදිහට පුතේ එක එක තැන්වලදී ඔන්න උගත්කම කියන එක දැන් සාමාන්‍යයෙන් ඒ විදිහට උගත්කම බලන්නත් පුළුවන්. අනිත් පැත්තේ අපිට පුළුවන් අපේ සමාජීය පැත්තෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් ආගමික පැත්තෙන් අපිට ගොඩනගා ගන්න දේවල් තියෙනවා. අපිට ඒ විදිහට තමන්ගේ අත්දැකීම් එක්ක කෙනෙක්ට ඉගෙන ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඔය විදිහට පුතේ උගත් තැනැත්තාට අත්දැකීම් වලින් පරිණත කෙනෙක්ට හරි, එතකොට මේ විෂය තුලින් උගත් කෙනෙකුට හරි ඔන්න පුතේ තමන්ගේ චිත්තාවේගය හසුරවා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. කොයි වෙලාවෙ සිතුවිල්ලක් ආවට අපි මේ සිතුවිල්ල ක්‍රියාවට නංවන්නේ නැහනේ සත්තු වගේ. අපිට සිතුවිලි එනවා. ඒ එන හැම සිතුවිල්ලක්ම ක්‍රියාවට නංවන්න එහෙනම් අපි නිකන් පිස්සෙක් වගේ වෙනවා. අපේ හිතට මනසට එන හැම දෙයක්ම ක්‍රියාවට නංවන්න කියොත්. සත්තුන්ට එහෙම නැහැ.
සත්තුන්ට ඒ දේවල් අදාළ නැහැ. එයාලට මොකක්ද එන්නේ මේ වෙලාවට? ඒ දේවල් ක්‍රියාවට නංවනවා. එයාට කැසිකිලි වැසිකිලි යන්න ඕන නම් අදාළ නැහැ. දැන් අපි නම් අපිට නියමිත ස්ථානයක් තියෙනවා. අපි ගමනක් යනකොට අපිට කැසිකිලි වැසිකිලි යන්න අවශ්‍යතාවයක් වුණොත් අපි එතනම ඒ ඉන්න විදිහටම යන්නේ නැහැ නේ පුතේ. අපිට අපේ සිතුවිලි හසුරවාගෙන, කියන්නේ අපිට පාලනය කරගෙන අපිට ඒ අදාළ ස්ථානයකට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි සතෙකුට අන්න සතෙකුට මේ ක්‍රියාවලිය පාලනය කරගන්න බෑ. ඌට අදාළ නැහැ ඌට ඕන තැන. දන්නේ. ඒ එකිනෙකාට වෙනස්. ඒතර යාලා සතුට ප්‍රකාශ කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ චර්යාවන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එක එක මනෝභාවයන්ට. දැන් කෙනෙක් දුක හිතුවොත් සමහරක් අය අඬනවා. සමහරක් අය දුක තද කරගෙන ඉන්නවා. සින්දුවකුත් තියෙන දුක තද කරන් මහ මෙර තරන් කියලා. සමහරක් අය දුකක් දැනුණාට පස්සේ දුක තද කරගෙන ඉන්නවා. සමහරක් අය අඬනවා. සමහරක් අය කෑ ගහනවා. ඔය විදිහට එකිනෙකාට වෙනස් වූ මනෝභාවයන් පවතිනවා.